ඔබ දවස සාර්ථක වුණු 2025 අවුරුද්ද ගැන මට ගොඩක් ආඩම්බරයි. ඉතින් ඒ අවුරුද්ද මගේ ගොඩක් සාර්ථක වුණා. මම ඒ අවුරුද්දේ කරගෙන ගිය වැඩපිළිවෙල ඒ විදිහටම 2026 අවුරුද්දටත් කරගෙන යන්න හිතුවා. ඉතින් 2025 ආදායම් වියදම් වාර්තාව මම 2026ටත් ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. ඉතින් බලමුද කොහොමද මම ඒක හදලා තියෙන්නේ කියලා. මේ පොත ඔයගලන්ට පේනවා ඇති. මේ පොත තමයි මගේ 2025 අවුරුද්දට හදාගත්ත ආදායම් වියදම් සටහන් කරන්න හදාගත්තු පොත. ඉතින් මේක මාස ගානේ සිදුවන හැම ගනුදෙනුවක්ම මේ පොතේ මම සටහන් කරනවා. ඉතින් මාසෙට මම සටහන් කරගෙන යනවා. ඒ වගේම මාසෙන් මාසෙට මම මේකේ අන්තිමට ඇනුවල් රිපෝට් එකක් විදිහට හදලා තිනවා. ඒකත් මම මාසෙන් මාසෙටම ඒ ඇනුවල් රිපෝට් එකට එන්ටර් කරගෙන යනවා හැම තොරතුරක්ම. ඉතින් මාසයක් අවසානයේට ඒ වගේම මාස දෙකක් ගියාම මාස තුනක් ගියාම ඒ වගේම අවුරුද්ද අවසානයේට මම හැම දෙයකටම කරපු වියහියදම් ටික මට මේ පොත දිගහැරියාම බලා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ පොත හදලා තියෙන්නේ. කියන්නේ මම වියදම් කරන හැම සතයක්ම මොනවා හරි දෙයකට වියදම් කරා නම් ඒක ඒ අවශ්‍ය තැනට අවශ්‍ය තැන සටහන් වෙලා තියෙනවා. එතකොට දැන් අවුරුද්දට මම බෙහෙත් වලට කොච්චරක් වියදම් කරාද? එහෙම නැත්නම් ළමයිගේ ක්ලාස් ෆීස් වලට මම කොච්චරක් වියදම් කරාද? එහෙම නැත්නම් ආහාර පාන වලට මම කොච්චරක් වියදම් කරාද කියන විදිහට හැම එකක්ම එකවර බලා ගන්න පුළුවන් විදිහට මම මේ ටේබල්ස් ටික හදලා තියෙන්නේ. ඉතින් අපි ගන්න ආදායමට සරිලන විදිහට අපි ජීවිතය හැඩගස්සා ගත්තොත් අපිට ලස්සන ගමනක් හැමදාම සතුටින් ගමන් කරන්න පුළුවන්. ඉතින් අපි ගන්න ආදායම කොච්චරද අපි වියදම් කරන්නේ කොහොමද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. නැතුව අපි ගන්න මුදල අවශ්‍ය දෙයට අනවශ්‍ය දෙයට හැම දෙයකටම වියදම් කරගෙන ගියොත් අපිට යම් වෙලාවක එහෙම නැත්නම් මාසෙ අන්තිමට වෙන්න පුළුවන් අවශ්‍ය දෙයකට වියදම් කරගන්න මුදල් නැති වෙන්න පුළුවන්. එතකොට අපිට ණය වෙන්න තව කෙනෙක්ගෙන් ඉල්ලා ගන්න වෙනවා. මොනවා හරි වෙනත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. ඒක පියව ගන්න. ඉතින් ඒ වගේ අඩුපාඩුකම් මගාර වගේ යන්න පුළුවන්. අපි හැම දෙයක්ම සටහන් කරගෙන ගියොත්. ඉතින් මේ පොතේ මම ඒ දේවල් තමයි සටහන් කරන්නේ. මේක මම ඇත්තටම මට අවශ්‍ය කරන මම ඒ වියදම් මොන යටතේද සටහන් වෙන්න ඕන කියන එක මම ලියාගත්ත මුලින්. ඊට පස්සේ මම කටුවට වගේ ටේබල්ස් ටික ඇඳගෙන මේක මම වර්ඩ් වලින් මට අවශ්‍ය විදිහට ලස්සනට මම ටේබල් ටික හදාගත්තා. ඉතින් ඒක මට ලේසි කියලා හිතුණා. මොකද මේක ටේබල් කීපයක්ම තියෙන හින්දා අර මාසෙන් මාසෙට මේක ගහගෙන යන්න ටිකක් අමාරුයි. අමාරු කියන්නේ කාලයක් යන නිසා මේක මම print out ගන්න හිතාගෙන හදාගත්තා. ඒකල print out අරගෙන මේක අවුරුද්දටම එකවර අරගෙන අපිට පොත විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් මාසෙන් මාසෙට අරගන්න පුළුවන්. ඉතින් කැමති විදිහකට ඒක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පළවෙනි මාසේ chart මේ tables ටික අතේ ගහ ගන්න පුළුවන්. අතේ ගහගෙන අපිට පුළුවන් ඒකේ ෆොටෝකොපි එකක් ෆොටෝකොපි අරගෙන ඊළඟ මාසෙට අවශ්‍ය ෆොටෝකොපි එක ෆිල් කරන්න කලින් ෆොටෝකොපි අරගෙන තියාගන්න පුළුවන්. ඉතින් එච්චර ලොකු මුදලක් යන්නේ වගේ ඇත්තේ. එතකොට print out එකට මට රුපියල් 100ක් 120ක් වගේ මුදලක් යයි. ඉතින් ඒක මම හිතනවා අපතේ යන මුදලක් නෙමෙයි. ඉතින් මම දැන් පෙන්නන්න කොහොමද මම මේ ටේබල් ටික හදාගෙන තියෙන්නේ කියන එක. මම හැම එකටම වෙන වෙනම ටේබල්ස් හදලා තියෙනවා මේකේ. ඉතින් ඒ ටේබල්ස් එකින් එක මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. මගේ පළවෙනි පිටුවේ මම හදලා තියෙන්නේ මේ විදිහට. මම මුලින්ම month කියලා අරන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මොන මාසෙද මේ සටහන් තියන්නේ කියන එක මෙතන ලියා ගන්න. ඊට පස්සේ check in කියලා මම අරන් තියෙන්නේ
මේ වගේ starting balance එකයි ending balance එකයි කියලා කොටස් දෙකක් අරන් තියෙනවා. ඉතින් starting balance එක ආයෙ කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙතන මම සටහන් කරන්නේ මම මාසේ මුල පටන් ගන්නකොටම මගේ අතේ තියෙන මුදලත් ඒ වගේම අනිත් කොටුවේ මම සටහන් කරනවා මගේ account වල තියෙන මුදලුත්. ඒ කියන්නේ මම නිතරම ගණනුදු කරන දැන් කාඩ් පේමන්ට් වගේ කරන account වල තියෙන මුදල තමයි මම මෙතන සටහන් කරන්නේ. ඊට පස්සේ ending balance එකේ මාසේ අන්තිමට ගණනුදු ඔක්කොම පියවලා ඉවර වුණාම කොච්චර මුදලක් මගේ අතේ ඉතිරි වෙලා තියෙනවද account වල කොච්චර මුදලක් තියෙනවද කියන එක තමයි මේ දෙකේ සටහන් කරන්නේ. ඊළඟට තියෙන්නේ ඊළඟ ටේබල් එක මම අරන් තියෙන්නේ income කියලා. ඉතින් income එකේ මම සටහන් කරන්නේ මට ලැබෙන ප්‍රධාන ආදායම් ටික. ඒ කියන්නේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් මම මාසෙට ගන්න මුදල් කොච්චරක්ද කියන එක මෙතන සටහන් වෙනවා. කියන්නේ සැලරි එකක් වෙන්න පුළුවන්. එහෙම නැතිවොත් ඒ මාසෙට අනිවාර්යයෙන්ම ලැබෙන මුදලක් වෙන ක්‍රමයකින් ලැබෙන මුදලක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට දිනේ දාලා මෙතන මොකෙන්ද ලැබුණේ කියන එක ලියලා amount එක මෙතන සටහන් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ටේබල් එක තියෙන්නේ other income කියලා. ඉතින් other income එකේ මම සටහන් කරන්නේ මගේ ප්‍රධාන ආදායම් මාර්ග වලට අමතරව මට යම් කිසි මුදලක් ලැබුණා නම් ඒ මුදල් තමයි මම මෙතන සටහන් කරන්නේ. එතකොට අපි වෙන මොන හරි කියන්නේ හැම මාසෙම ස්ථිර වශයෙන් ලැබෙන දෙයක් නෙමෙයි. සමහරට මේ මාසෙ විතරක් වෙන්න පුළුවන්. එහෙම නැතුනොත් මාස දෙක තුනකට සැරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අපි වතු පිටි වලින් ගන්න යම් මුදලක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් ණයක් ගත්ත එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මම මෙතන සටහන් කරන්නේ date එකයි. එතකොට කාගෙන්ද ගත්තේ එහෙම නැත්නම් මොකින්ද ලැබුණේ කියන එක සටහන් කරලා amount එක සඳහන් කරනවා. ඊට පස්සේ මේ හැම එකම total එක ගණනය කරන්න ඕනේ මාසේ අන්තිමට. ඊට පස්සේ තියෙන්නේ ටේබල් එක මම මේ පැත්තෙන් අරන් තියෙන්නේ expenses කියලා. ඒ කියන්නේ මට මාසේ යන මුළු වියදම තමයි මෙතන සටහන් වෙන්නේ. මේ එකින් එකට මම එක දේවල් වලට වෙන වශයෙන් ගිය මුදල් ගිය වියදම් මෙතන සටහන් කරනවා. ඒ කියන්නේ දැන් මේ සටහන් මේ ලියලා තියෙන හැම එකටම අදාළව තව ටේබල් එකක් මම පහලින් හදලා තියෙනවා. එතකොට ඒ ටේබල් එකේ මාසේ අන්තිමට එන ටෝටල් එක තමයි මෙතෙන්ද එකතු වෙන්න ඕනේ. ඉතින් මම මේ දේවල් හැම එකක්ම මාස අවුරුද්ද පුරාම එකම ටේබල්ස් ටික යන නිසා මම මේක මෙතන ටයිප් කරලා ගත්තා. ඒක ලේසි නිසා ටිකක් පිළිවෙලට තියෙන නිසා. ඉතින් මේකේ පුළුවනි දැන් බිල්ස් නම් බිල්ස් කියන ටේබල් එකේ මාසේ අන්තිමට ආපු ටෝටල් එක මෙතන සඳහන් කරනවා. ඒ වගේම මේ හැම එකම මාසේ අන්තිමට එන ටෝටල් එකට ඔයාලට පුළුවන් මේකේ සඳහන් කරගෙන යන්න. ඉතින් මීට අමතරව මේ සඳහන් කරපු දෙයට අමතරව මොනවා හරි වියදමක් වුණා නම් ඒවා මේ හිස් තීරු වල සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මාසේ අන්තිමට ගිය මුළු වියදම මෙතනින් ගණනයකට ගන්නවා. ඊට පස්සේ මම අරන් තියෙන මේ පොඩි කොටස සමරි කියලා අරන් තියෙනවා. ඉතින් total income එක මෙතන සඳහන් කරන්නේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් ලැබුණු මුදල කීයද අනිත් ආදායම් මාර්ග වලින් ලැබුණු මුදල කීයද කියන අරගෙන මෙතන සම්පූර්ණ ආදායම් මෙතන සටහන් කරනවා. ඒ වගේම සම්පූර්ණ වියදම මෙතන සටහන් කරලා බැලන්ස් එක ගන්නවා මෙතෙන්ද. එතකොට මගේ මේ මාසේ මුළු ආදායම් වියදම් ඔක්කොම මේ පිටුවේ තමයි සටහන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන ටේබල් ටික මගේ වියදම් සටහන් කරන ටේබල් ටික. ඉතින් මුලින්ම මම අරන් තියෙන්නේ බිල්ස් කියලා. බිල්ස් කියලා අරන් තියෙන්නේ. ඉතින් ඒකේ මම අර දාලා තින්නේ මම අනිවාර්යයෙන්ම මාසෙට ගෙවන්න ඕන
දේවල් නිසා ඒ ටිකත් මම ටයිප් කරලා අරගත්තා. ඉතින් house rent එක, water bill එක, electricity bill එක, phone bill එක ටික ඒ ටික තමයි මම මේ සඳහන් කරලා තියෙන්නේ. water bill එක අපි දැනට తాවකාලිකව ඉන්න තැන bill එකයි අපේ ගෙදර bill එකයි දෙකම මම මේ විදිහට සටහන් කරගෙන යනවා. ඉතින් house rent එකත් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන එකක් නිසා ඒකත් මම මේකටම add කරා. ඉතින් මේ amount එක මෙතන සටහන් කරගෙන යනවා. ඊළඟට තියෙන්නේ debit කියලා මම ගත්තේ. මේක මම debit කියලා එකේ හිම්මම තිබ්බා. ඉතින් මෙතන මම මේ ණයට අපි කාට හරි දෙනවා නම් ඒ එකටත් මම කොලම් එකක් මෙතෙන්ද එකතු කොටයි. නමුත් මම මෙතන මේක වෙනස් කරන්න ගියේ නැහැ. ඉතින් මෙතනදී මම කාට හරි ණයක් දෙනවා නම් හරි කාගෙන් හරි ණයක් ගන්නවා නම් හරි ඒ මාසය තුලද මම මෙතන සටහන් කරනවා. දිනේ ලියලා ඊට පස්සේ කාගෙන්ද ගත්තේ කාටද දුන්නේ එහෙම නැත්නම් මොකක් සඳහාද කියන දේ මෙතන සඳහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ණයක් ගත්තා නම් මෙතන සටහන් කරනවා, ණයක් දුන්නා නම් මෙතනින් සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒකේ මාසය තුළ සෙටල් කරා නම් මෙතන සටහන් කරනවා. හිග මුදලක් තිබුණා නම් මෙතනින් සටහන් කරනවා. ඉතින් ඒ විදිහට තමයි ඒක ෆිල් වෙන්නේ. ඊට පස්සේ තියෙන ඩොනේෂන් කියලා මම ඉතින් අපි හැමදාම හම්බ කරනවා, වියදම් කරනවා, කනවා, බොනවා, විනෝද වෙනවා. ඒ වගේ දේවල් ඉතින් හැමදාම ජීවිත පුරාම කරන්නේ. ඉතින් හම්බ කරන දේෙන් කාලා බීලා ලස්සනට ජීවත් වෙන්න බලනවා. ඒ බලන එක තමයි. ඉතින් නමුත් අපි යනකොට අරන් යන්නේ අපි මොනවා හරි දෙයක් පිනක් දහමක් කරගන්න දේ විතරයි. ඉතින් ඒක නිසා මම හැම මාසෙකම මට තියෙන විදිහට කියන්නේ මහා පරිමාණයෙන් නෙමෙයි මට තියෙන විදිහට කරන්න පුළුවන් දෙයක් කරනවා. ඉතින් ඒ දේවල් තමයි මම මෙතන සටහන් කරන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට ෆිල් කරන්න තමයි මම බලන්නේ. ඉතින් මේක ෆිල් වෙනවා කියන්නේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඊට පස්සේ තියෙන්නේ ළමයින්ට යන වියදම් ටික මම සටහන් කරලා මුලින්ම ටේබල් එක අරන් තියෙන ක්ලාස් ෆීස් වලට ඒකෙත් මම මෙතන ළමයි යන සබ්ජෙක්ට් ටික මෙතන ලියලා තියෙනවා. වෙන සබ්ජෙක්ට් වලට ගියොත් මෙතන පහලින් ලියා ගන්න පුළුවනි. බබාලා 3 දෙනාගේ වෙන වෙනම සටහන් කර ගන්නවා කොච්චර මුදලක් ඒ සබ්ජෙක්ට් වලට ගෙව්වද කියලා, මොන මාසෙටද ගෙව්වේ කියලා සටහන් කරලා amount එක ගන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ to school කියලා මම ගත්තේ. ඉස්කෝලේට යම් දෙයකට අපි මුදලක් දෙනවා නම් හරි, ඉස්කෝලේ පන්තියට යම් මුදලක් දෙනවා නම් හරි, ඒ වගේ දේවල් සටහන් කරන්න තමයි මම මෙතන මේ ටේබල් එක හදලා තියෙන්නේ. එතකොට මේ දේවල් වෙන වෙනම ළමයින්ගේ නම් වලට අදාළ කොලම් එකේ ලකුණු කරගෙන යනවා. ඊට පස්සේ තියෙන ස්කූල් අයිටම් කියලා අරගෙන ස්කූල් අයිටම් නම් ගොඩක් වෙලාවට මම අවුරුද්දටම එකට තමා ගන්න. කියන්නේ දැන් මේ දවස්වල ඩිස්කවුන්ට් යනවා 140 50 වගේ ඩිස්කවුන්ට් යනවා සමහර තැන්වල. ඉතින් මේ තැන්වලින් අවුරුද්දටම අවශ්‍ය කරන කියන්නේ තියාගන්න පුළුවන් දේවල් අරන් තියාගන්න. එතකොට ලොකු ලාභයක් තියෙනවා අපට. ඒ වගේම පහසුයි. ඉතින් අර ඉඳලා හිටලා අවශ්‍ය වෙලාවට ගිහිල්ලා ගන්නවට වඩා අවශ්‍ය දේවල් ටික ඒ ඩිස්කවුන්ට් යන දවස්වල අරන් තියාගත්තාම ලොකු ලාභයක් තියෙනවා. ඒ දේවලුත් මම බබාලා 3 දෙනාට වෙන වෙනම ගන්න ඒවා වෙන මේ විදිහට සටහන් කර ගන්නවා. ඉතින් ඊට අමතරව අපි ගන්නවා නම් යම් දෙයක් ඊට අමතරව දෙයක් ගන්න උනොත් හදිසියෙ හරි ඒ දේවල් මේක සටහන් කරගෙන යනවා. කාටද ගත්තේ, කොච්චරක් මුදලක් ගියාද කියන එක.
ඊට අමතරව තියෙන්නේ එතන blank page එකක් ඇවිල්ලා තියෙනවා ඒක අයින් කරගන්න ඕනේ. සීසන් ටිකට් වලට යන වියදම් අපි 5 දෙනාගේ සීසන් වලට යන වියදම් මෙතන සටහන් කරනවා. ඊළඟ ටේබල් එක extra expenses කියලා අරන් තියෙනවා. බබාලට දැන් මේ ටේබල් වලට ඇතුල් කරන්න බැරිව වෙන යමක් කියන්නේ ඒගොල්ලන්ගේ අතට මුදලක් දුන්නා නම් හරි වෙන මොනවට හරි ඒගොල්ලන්ට වියදමක් කරා නම් ඒ දේවල් තමයි මෙතන මම සටහන් කරන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ ඒගොල්ලන්ට මාසෙට ගිය වියදම් වෙන වෙනම අරගෙන තියෙනවා. ක්ලාස් වලට එක් ළමයට කොච්චර මුදලක් ගියාද, එතකොට ස්කූල් අයිටම් වලට කොච්චර ගියාද, ඒ වගේ වෙන වෙනම සටහන් කරගෙන ඒ මාසෙට ඒ ළමයට කොච්චර වියදමක් ගියාද කියන එක අන්තිමට ගණනය කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මෙඩිසින් වලට ටේබල් එකක් හදලා මේකේ අපි ගෙදරට ආයෙත් බෙහෙත් ගන්න දේවල් තමයි සටහන් වෙන්නේ. ඩේට් එක දාලා කාටද බෙහෙත් ගත්තේ, මොකද්ද හේතුව, එහෙම නැත්නම් කාගෙන්ද ડોක්ටර්ගේ නම ලියා ගන්න පුළුවනි. එතකොට ડોක්ටර් චාර්ජස් කීයද, ෆාමසි වලට වියදම් කරන ඒ කීයද කියන එක මේ වගේ සටහන් කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ vehicles කියලා වාහන වලට කරන වියදම්. ඒක ඩේට් එක දාලා එතන විස්තරේ වඩ මොන හරි ලියන්න තියෙනවා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ධන වලට කොච්චරක් ගියාද, මොන හරි රිපෙයාර් වලට මොන හරි වියදමක් කරන එක මෙතන සටහන් කරගන්නවා. මේ දෙකටම අදාළ දෙයක් වියදමක් වුණා නම් මේ අද කියන කොලම් එකේ මම සටහන් කරනවා. ඊට පස්සේ තියෙන්නේ අද ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ අපි මොනවා හරි ගමන බිමනක් යනකොට වියදම් කරා නම් බස් එකට එහෙම නැත්නම් ට්‍රේවිලර්ස් වල ගියා නම් ට්‍රේන් එකේ ගියා නම් ඒවට වියදම් වුණා නම් ඒ දේවල් තමයි මෙතන සටහන් වෙන්නේ. සාමාන්‍යයෙන් කොහේ හරි ගමනක් බිමනක් ගියා නම් ට්‍රිප් එකක් ගියා නම් මේ වගේ දේවල් වලට වියදම් වෙන දේවල් තමයි මෙතන සටහන් කරන්නේ. ඩේට් එක දාලා විස්තරේ මෙතන සටහන් කරනවා කෙටියෙන්. ඊට පස්සේ ඉන්ධන වලට කොච්චරක් වියදම් කරාද, ආහාර පාන වලට කොච්චරක් වියදම් කරාද, ඒ දේවල් වලට අමතරව කරපු වියදමක් අද කියන කොලම් එකේ සටහන් කරනවා. ඊට පස්සේ amount එක දාගන්නවා. ඊට පස්සේ තියෙන්නේ wifi phone card ඒ වගේ දේවල් සටහන් කරන්න මම මේ chart එක මේ table එක ගහලා තියෙන්නේ. ඊට පස්සේ function කියලා එකක් තියෙනවා. ඒක function වලට වියදම් කරා නම් ඒ මාසය ඇතුළත ඒ වියදම් තමයි මෙතන සටහන් වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අසංකස් expenses. ඊට පස්සේ husband යන වියදම් ටික තමයි මෙතන සටහන් කරන්නේ. යා ගොඩක් වෙලාවට අවුටේෂන් ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට යට යන වියදම් මම මේකේ සටහන් කරනවා. එයා ඔෆිස් යනවට යන බස් වියදම, ඊට පස්සේ බිස්නස් ට්‍රිප් එකක් ගියා නම් එකට ගියේ වියදම, කෑම වලට ඔෆිස් එකේ මොන හරි වියදම් කරන ඒ වගේ එකින් එක මම මේකේ සටහන් කරලා මාසෙ අන්තිමට ඒ වගේ සබ් ටෝටල් එක අරගෙන මෙතෙන්ද ටෝටල් එක ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ relatives expenses කියලා ගත්තා. අපි නෑද ගෙදරට යනවා නම් හරි මේ කෙනෙක් වෙනුවෙන් වියදම් කරා නම් හරි ඒ දේවල් තමයි මෙතන සටහන් වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ other expenses කියලා මේ හැම ටේබල් එකකටම මේ කිසිම ටේබල් එකකට ඇතුල් කරන්න බැරි වියදමක් වුණා නම් ඒක ටේබල් එකක් වෙන් කරලා නැත්නම් ඒ වියදම මම මෙතන සටහන් කරනවා. ඊට පස්සේ තියෙන්නේ groceries වලට කරන වියදම්. ඉතින් මේ හැම ටේබල් එකකම අන්තිමට මාසේ අන්තිමට තමයි අපි ටෝටල් එක ගණනය කරන්න ඕනේ. දැන් groceries වල මම මේ විදිහට තමයි ගහලා තියෙන්නේ. ඉතින් මේකේ මම කියන්න කොහොමද මේක
අපි සටහන් කරන්න කියලා මේ ඉස්සරහා තීරුවක් මම පොඩි තීරුවක් අයින් කරලා තියෙනවා. මේ තීරුවේ මම සටහන් කරන්නේ මාසේ මුල මාසේ ආරම්භ කරනකොට දැන් එක එක අයිටම්ස් වලින් ඉතිරි වෙලා තියෙන කොටස තමයි කොච්චරක්ද කියන එක තමයි මම මෙතන සටහන් කරන්නේ. ඉතින් ගොඩාක් අයිටම්ස් මම මේකේ සාමාන්‍යයෙන් ගෙදරකට ගේන අයිටම්ස් ගොඩක් ඒවා සටහන් ටයිප් කරලා තියෙනවා. ඉතින් අනිත් ඒවා ඊට අමතරව ගෙනවත් ලියන්න මම වෙනම තීරු ටිකක් වෙන් කරලා තියෙනවා. ඉතින් මෙතන සටහන් කරන්නේ ගෙදර ඉතිරි වෙලා තියෙන මාසය ආරම්භ කරනකොට ඉතිරි වෙලා තියෙන්නේ කොච්චරද කියන එක සාමාන්‍යයෙන් කිරන්න ඕනේ. අපිට පුළුවනි සාමාන්‍ය ගෘහණියක් වුණාම දන්නවා බලපුවම මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ විදිහට ඒක සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෙලවරින් තව තීරුවක් තියෙනවා. ඒ තීරුවේ සටහන් කරන්නේ මාසේ අන්තිමට ඒ මාසේ කොච්චර ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද කියන එක. ඉතින් මේ තීරුවේ සටහන් වෙන එක තමයි ඊළඟ මාසේ ඉස්සරහ තීරුවට යන්න ඕනේ. ඊට පස්සේ ඩේට් එක දාලා අපි හාල් ගේනවනම් හාල් කොච්චර ප්‍රමාණයක් ගෙනාවද කොච්චර මුදලක් ගියාද කියන එක මෙතන සටහන් කරන්න පුළුවන්. මාසේ අන්තිමට ගෙනාපු සම්පූර්ණ මාසෙට ගෙනාපු හාල් ප්‍රමාණය එතකොට ඒ සඳහා වැය කරපු මුදල මේකේ සටහන් කරගන්න පුළුවන්. ඒ විදිහට හැම අයිටම් එකක්ම ඔයගොල්ලන්ට සටහන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ගොඩක් අයිටම්ස් මේකේ ලකුණු කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ විදිහට නැති දෙයක් පුළුවනි මේ ටිකේ සටහන් කරගන්න. ඊට පස්සේ තියෙන්නේ other food කියලා. other food කියලා මම ගත්තේ ගොඩක් වෙලාවට අපි ගන්න අමතර දේවල් කෑම බීම යටි තමයි මෙතන සටහන් වෙන්නේ. කියන්නේ අපි සාමාන්‍ය රාත්‍රී කෑමට එළියට ගිහිල්ලා වියදම් කරන මුදල ඒ වගේ දේවල් නෙමෙයි. ඊට අමතරව අපි ගොඩක් වෙලාවට හවස තේ වෙලාවකට වෙන්න පුළුවන්. නැත්නම් එළියට ගිය වෙලාවට බිස්කට් එකක් චොක්ලට් එකක් ගන්න එකක් වෙන්න පුළුවන්. ඒ වගේ වියදම් කරන දේවල් තමයි මෙතන සටහන් වෙන්නේ. කියන්නේ කඩචෝරු ගොඩක් වෙලාවට කඩචෝරු කරන දේවල් තමයි සටහන් කරන්නේ. ඉතින් ඒ දේවල් මෙතන සටහන් කරලා මම ඇත්තෙන්ම බලා ගන්න පුළුවන් අපිට මාසේ අන්තිම වෙනකොට අපි කොච්චර මුදලක් ඒ දේවල් වලට වියදම් කරලා තියනවාද කියලා. මම නැත්නම් මේක සටහන් කරලා ලොකු ප්‍රයෝජනයක් ගත්තා. මොකද මේකේ ලොකු මුදලක් මේකේ මම ඉතිරි කරගත්තා. මේ වෙනුවෙන් කරන වියදම් අඩු කරලා. මොකද සමහර වෙලාවට අපි මේක ලියලා බලුවොත් ඔයගොල්ලන් තේරෙයි අපි අත්‍යවශ්‍ය දේවල් වලට වඩා මේ දෙයට වියදම් කරලා තියෙන පුළුවන්. කිසිම තේරුමක් නැතුව අපි ගන්න කැම්බින් වල කිසිම ගුණාත්මක භාවයක් නැහැ, පිරිසුදු භාවයක් නැහැ, සෞඛ්‍යයට හිතකර දේවල් නෙමේ වඩාත්ම ඒ වගේ දේවල් තමයි මෙතෙන්ද ගොඩක් වැටෙන්නේ. එක්ක පැණි බීම වෙන්න පුළුවන්, පැණි රස කෑම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටි කෑම, තෙල් කෑම ඔය වගේ දේවල් තමයි මෙතන ගොඩක් වෙලාවට අපි වියදම් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් බලලා ඒ දේවල් අඩු කරගෙන යන්න. ඉතින් මම ගොඩක් මේකෙන් ලොකු මුදලක් ඉතිරි කරගත්තා මගේ මාසේ වියදමින්. රුපියල් 20000ක් 25000ක් වගේ සමහර වෙලාවට ඉතිරි වෙනවා මේකට කරන වියදම් අඩු කරන එකෙන්. මම ගෙදර තමයි දැන් ළමයින්ට අවශ්‍ය කරන ගොඩාක් දේවල් හැම දෙයක්ම වගේ හදලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙතන මේ ග්‍රොසරිස් වලට pages කීපයක්ම තියෙන හින්දා මම එකින් එක ටෝටල් එක අරගෙන ග්‍රොසරිස් වලට ගියේ සම්පූර්ණ වියදම මම මෙතන ගන්නවා. ඒක නිසා තමයි මේ පොඩි chart එක මම ටේබල් එක ගහගෙන තියෙන්නේ.
ඉතින් මේ දේවල් හැම එකක්ම මාසේ අන්තිමට ටෝටල් එක අරගෙන ඔයගොල්ලන්ට අර මුල්ම පේජ් එකේ තිබුණ එක්ස්පෙන්සස් කියන ටේබල් එකට එකින් එක එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මේකත් ගොඩක් වැදගත් එකක්. මොකද annual report එකක් විදිහට මම මේක අරන් තියෙන්නේ මාසෙන් මාසෙට යන වියදම් එක් වියදම් වෙනම මාස ටිකට කොච්චරක් ගිහිල්ලාද කියන එක මේකේ සටහන් කරනවා. ජනවාරි මාසෙට කොච්චරක් ගියාද, පෙබරවාරි වලට කොච්චරක් ගියාද කියන එක. ඉතින් ඔයගොල්ලන් ඒක මාසෙන් මාසෙට සංසන්දනය කරගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්ද අවසානයේට කොච්චර මුදලක් ඒ වෙනුවෙන් ගිහිල්ලා තියනවාද කියන එක බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්කම් කියලා මම අරන් තිනවා. ජනවාරි මාසේ ඉන්කම් එක කොච්චරද, අද ඉන්කම් එක කොච්චරද, එතකොට කොච්චර වියදමක් ගිහිල්ලා තියනවද, ආදායම කොච්චරයි, වියදම කොච්චරයිද කියන එක බලාගත්තා. ඊළඟ මාසේ පෙබරවාරියේ මෙතන සටහන් වෙනවා. ඔය විදිහට මාසෙන් මාසෙට සටහන් වෙනවා. එතකොට අවුරුද්ද අවසානයේට මුළු අවුරුද්දෙම ඉන්කම් එක කොච්චරද කියන එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. අපි කොච්චර මුළු අවුරුද්දෙම වියදම් කරලා තියෙනවද කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ වියදම් එකින් එක මම මේ විදිහට අරගෙන තියෙනවා මාසෙන් මාසෙට. ඉතින් හැම එකම වෝටර් බිල්ස් වලට කොච්චරක් ගිහිල්ලා තියෙනවද මේ අවුරුද්දේ. එතකොට එහෙම නැත්තම් ළමයි ක්ලාස් ෆීස් එක්කෙනාගේ වෙනම කොච්චර මුදලක් ගිහිල්ලා තියෙනවද කියන එක මේකෙන් බලන්න පුළුවන්. ඉතින් හැම එකක්ම මේ විදිහට සටහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ දේවල් වෙනම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රොසරිස් මම මාස 3කට අරන් තියෙන්නේ, මාස 6කට අරන් තියෙන්නේ. ඉතින් මොකද මේකේ මම ඒ එක් අයිටම්ස් වලට යන කොච්චර ප්‍රමාණයක් අරන් තියනවද කියන එක සටහන් කරගන්න වෙනම කොලම් එකක් අයින් කරපු නිසා මේක ඉඩම මදි වුණා. ඉතින් මාස 6කට තමයි මම මේක ගහලා තියෙන්නේ. ඉතින් ඒවත් ඕගොල්ලන්ට පුළුවනි වෙනම මේ දේවල් කොච්චර ප්‍රමාණයක් ගියාද, ඒ මාසවලට කොච්චර ප්‍රමාණයක් ගියාද, කොච්චර මුදලක් ගියාද කියන එක සටහන් කරගන්න හැම එකකම. එතකොට හැම අයිටම් එකකටම ගිය මුදල් ඔයාලට පුළුවන් මෙතනින් බලා ගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ මේ ටික ටේබල්ස් ටික මම ගහලා මගේ ආදායම් වියදම් අවුරුද්දෙම මාසෙන් මාසෙට. ඉතින් මේවා මම දවසින් දවසට ඒ වියහියදම් ටික ඒ ටේබල්ස් වලට ඇඩ් කරනවා. ඉතින් ඒ ටික එකලා මාසි ඉවර වෙනකොට මාසේ ටෝටල් එක අරගෙන ඒක අරගෙන මම එකින් එක ටෝටල් එක අරගෙන ග්‍රොසරිස් වලට ගියේ සම්පූර්ණ වියදම මම මෙතන ගන්නවා. ඒක නිසා තමයි මේ පොඩි chart එක මම ටේබල් එක ගහගෙන තියෙන්නේ. ඉතින් මේ දේවල් හැම එකක්ම මාසේ අන්තිමට ටෝටල් එක අරගෙන ඔයගොල්ලන්ට අර මුල්ම පේජ් එකේ තිබුණ එක්ස්පෙන්සස් කියන ටේබල් එකට එකින් එක එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මේකත් ගොඩක් වැදගත් එකක්. මොකද annual report එකක් විදිහට මම මේක අරන් තියෙන්නේ මාසෙන් මාසෙට යන වියදම් එක් වියදම් වෙනම මාස ටිකට කොච්චරක් ගිහිල්ලාද කියන එක මේකේ සටහන් කරනවා. ජනවාරි මාසෙට කොච්චරක් ගියාද, පෙබරවාරි වලට කොච්චරක් ගියාද කියන එක. ඉතින් ඔයගොල්ලන් ඒක මාසෙන් මාසෙට සංසන්දනය කරගන්න පුළුවන්. ඒ වගේම අවුරුද්ද අවසානයේට කොච්චර මුදලක් ඒ වෙනුවෙන් ගිහිල්ලා තියනවාද කියන එක බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්කම් කියලා මම අරන් තිනවා. ජනවාරි මාසේ ඉන්කම් එක කොච්චරද, අද ඉන්කම් එක කොච්චරද, එතකොට කොච්චර වියදමක් ගිහිල්ලා තියනවද, ආදායම කොච්චරයි, වියදම කොච්චරයිද කියන එක බලාගත්තා. ඊළඟ මාසේ පෙබරවාරියේ මෙතන සටහන් වෙනවා. ඔය විදිහට මාසෙන් මාසෙට සටහන් වෙනවා. එතකොට අවුරුද්ද අවසානයේට
මුළු අවුරුද්දෙම ඉන්කම් එක කොච්චරද කියන එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. අපි කොච්චර මුළු අවුරුද්දෙම වියදම් කරලා තියෙනවද කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ වියදම් එකින් එක මම මේ විදිහට අරගෙන තියෙනවා මාසෙන් මාසෙට. ඉතින් හැම එකම වෝටර් බිල්ස් වලට කොච්චරක් ගිහිල්ලා තියෙනවද මේ අවුරුද්දේ. එතකොට එහෙම නැත්තම් ළමයි ක්ලාස් ෆීස් එක එක්කෙනාගේ වෙන වෙනම කොච්චර මුදලක් ගිහිල්ලා තියෙනවද කියන එක මේකෙන් බලන්න පුළුවන්. ඉතින් හැම එකක්ම මේ විදිහට සටහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ දේවල් වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රොසරිස් මම මාස 3කට අරන් තියෙන්නේ. මාස 6කට අරන් තියෙන්නේ. ඉතින් මොකද මේකේ මම ඒ එක් අයිටම්ස් වලට යන කොච්චර ප්‍රමාණයක් අරන් තියනවද කියන එක සටහන් කරගන්න වෙනම කොලම් එකක් අයින් කරපු නිසා මේක ඉඩ මදි වුණා. ඉතින් මාස 6කට තමයි මම මේක ගහලා තියෙන්නේ. ඉතින් ඒවත් ඕගොල්ලන්ට පුළුවනි වෙන වෙනම මේ දේවල් කොච්චර ප්‍රමාණයක් ගියාද ඒ මාස වලට කොච්චර ප්‍රමාණයක් ගියාද කොච්චර මුදලක් ගියාද කියන එක සටහන් කරගන්න හැම එකකම. එතකොට හැම අයිටම් එකකටම ගිය මුදල් ඔයාලට පුළුවන් මෙතනින් බලා ගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ මේ ටික ටේබල්ස් ටික මම ගහලා මගේ ආදායම් වියදම් අවුරුද්දෙම මාසෙන් මාසෙට. ඉතින් මේවා මම දවසින් දවසට ඒ වියහියදම් ටික ඒ ටේබල්ස් වලට ඇඩ් කරනවා. ඉතින් ඒ ටික එකලා මාස ඉවර වෙනකොට මාසේ ටෝටල් එක අරගෙන ඒක අරගෙන අවුරුද්දට තියෙන රිපෝට් එකේ මේ මාසෙට අදාළ තැන සලකුණු කරනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් කරගෙන යන්න මේක මේ විදිහට හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ මොනවා හරි අදහසක් ගන්න ඇති කියලා. ඔයාලට මේ විදිහට කරගෙන යන්න පුළුවන්. නැත්නම් මේකෙන් ඔයාලට ගන්න පුළුවන් යම් අදහසක් අරගෙන ඕගොල්ලන් ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේකට ලයික් එකක් දාන්න. මේකේ අඩුපාඩු මේවට මොනවද එකතු කරන්න ඕනේ කියන එක කමෙන්ට් කරන්න. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ආදරෙන් හැමදාමත් ඉන්න, හැම තත්පරයක්ම hina වෙලා ඉන්න. එමුණක් ගිහින් එන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.